දානියල් තුන්වෙනි පරිච්ඡේදය ඔබ දකිනවා නෙබුකද්නෙසර් කියන බැබිලෝනියේ රජ ඔහු ඉතා විශාල රූපයක් නිර්මාණය කරනවා. රත්තරන් වලින් රියන් 60ක් විශාල උස එකම රියන් 6ක් පළල රන් රූපයක් නිර්මාණය කරලා ඊට නමස්කාර කිරීම පිණිස අණක් ලබා දෙනවා. ඔබ තමයි අපි දානියෙල් තුන්වෙනි පරිච්ඡේදයේ අපි කියවන්නේ. අපි පළවෙනි පද කීපයක් පමණක් අපි කියවමු ඒ පරිච්ඡේදය තුල. පද 30ක් තියෙනවා. නමුත් අපි පළවෙනි පද 6 විතරක් අපි කියවන්න යනවා. සියලු දෙනාම මා සමග එක්සත්ව කියවන්න කියලා ඉල්ලා සිටිනවා. නෙබුකද්නෙසර් රජ රියන් 60ක් උසද රියන් 6ක් පළලද ඇති රන් රූපයක් සාදා බැබිලෝනි පළාතෙහි දූරා භූමියෙහි සමභූමියෙහි පිහිටුවේය. තවද නෙබුකද්නෙසර් රජ තමා විසින් පිහිට වූ රූපය කැපකිරීමට එන හැටියට කියා ඇර දිසාපතීන්ද අධිපතීන්ද ආණ්ඩුකාරයන්ද විනිශ්චයකාරයන්ද භාණ්ඩාගාරිකයන්ද මන්ත්‍රීවරුන්ද නීතිඥයන්ද පළාත්වල සියලු මුලාදෑනියෝද රැස් කෙරෙව්වේය. එවිට දිසාපතිහුද අධිපතියෝද ආණ්ඩුකාරයෝද විනිශ්චයකාරයෝද භාණ්ඩාගාරිකයෝද මන්ත්‍රීවරුද නීතිඥයෝද පළාත්වල සියලු මුලාදෑනියෝද නෙබුකද්නෙසර් රජ පිහිට වූ රූපය කැපකිරීමට රැස් වී නෙබුකද්නෙසර් රජු පිහිට වූ රූපය ඉදිරියෙහි සිටියෝය. එකල ප්‍රකාශකයා මොරගසා ජනේනි ජාතිනි භාෂාවිනි හොරනෑවේද නලාවේද වීණාවේද මහා වීණාවේද කුඩා වීණාවේද මිහිරි නලාවේද සියලු ආකාර තූර්ය භාණ්ඩවලද ශබ්දය නුඹලාට ඇසෙන විට බිම වැටි නෙබුකද්නෙසර් රජ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර කරන්නට නුඹලාට අණ කරන ලද්දේය. බිම වැටි නමස්කාර නොකරන කවුරු නමුත් එවෙලෙහිම ඇවිලෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබන්නේ කීවේය. දැන් මේක තමයි තුන්වෙනි පරිච්ඡේදයේ අපි කියවන්නව කොටස. දෙවියන් වහන්සේ කෙරෙහි පූර්ණ සිතක් ඇතුව සිටියා වූ මිනිසයන්ව දෙවියන් වහන්සේ සෝදිසි කරලා බැලුවා. දෙවියන් වහන්සේ සෝදිසි කරනවා. ගිනිමය පීඩාව නේද? ජීවිතය සහ මරණය පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් පළවෙනි පරිච්ඡේදයේ අපි දකිනවා බැබිලෝනීය ඒ දෙවියන් වහන්සේගේ සෙනගව මේ වහල්කමට අරගෙන ආපුවහම බැබිලෝනියට නෙබුකද්නෙසර් රජ විසින් ඔවුන්ට යම් පළවෙනි පරීක්ෂණයක් එනවා. මොකද්ද ඔවුන් මුල දුන්නා පළවෙනි පරීක්ෂණය සහ සෝදිසි කිරීම මේ බැබිලෝනීය ක්‍රමයට හැඩ ගැහෙන්න. දැන් දෙවියන් වහන්සේගේ ක්‍රමය අතහැරලා එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ දීලා තිබෙනා වූ දේවල් අයින් කරලා යක්ෂයා උත්සාහ කෙරුවා බැබිලෝනීය ක්‍රමයට උන්න හැඩගස්සන්න. වෙනස් කරන්න. එහෙම උනේ නැහැ. දෙවෙනි කාරණාව ඔබ දකිනවා දෙවෙනි පරිච්ඡේදයේ නැවතත් පරීක්ෂණයක් උන්ට ආවා. මොකද්ද උන්ට මුණ දෙන්න සිද්ධ වුණේ? රජුගේ භෝජනේ උන්ට ආහාර ගන්න පුළුවන්කම තිබුණා. අවස්ථාව තිබුණා. ඒකම දෙවියන් වහන්සේගේ සෙනග එහෙම නැත්නම් විශේෂයෙන් මේ හතර දෙනා දානියෙල් අසරියා හනනියා මිෂායිල් මේ අය දැනගෙන සිටියා මේවා යක්ෂයන්ට පූජා කරලා කැප කරලා තමයි මේ රජුට සහ ඒ අයට ගෙනෙන්නේ. ඒ නිසා ඔවුන් ඒක ප්‍රතික්ෂේප කෙරුවා. එතකොට මුල අපි ඒක දකිනවා. ඊට පස්සේ දෙවෙනි සමාන පළවෙනි කොටසේ දෙවෙනි කොටසේ අපි දකිනවා රජු නෙබුකද්නෙසර් දැක්කා වූ සිහිනය ඒ අභියෝගයක් උන්ට පැමිණුණා. ඒකත් යම් කිසි පුදුමාකාර අභියෝගයක්. මොකද රජු අණක් දුන්නා ඒක තේරුම් කර දෙන්න බැරි කෙනෙක් හිටියොත් සියලු දෙනාම මරන්න කියලා. ඉතින් අපි දකිනවා දෙවියන් වහන්සේ කරුණාව මැද්දේ ඔවුන්ට දානියෙල්ට පුළුවන් වෙනවා මේ සිහිනය දැක්කේ කුමක්ද කියලාත් ඒකේ තේරුම කියලා දෙන්න. ඉතින් ඒක පුදුම දෙයක්. ඔවුන් එතනින් දෙවියන් වහන්සේ ඔවුන්ට කරුණාව ගෙන දුන්නා විශේෂයෙන්ම දානියෙල්ට. තුන්වෙනි කාරණාව උන්ට ආව තුන්වෙනි පරීක්ෂණය එහෙම නැත්නම් සෝදිසි කිරීම තමයි. දැන් මේ විශාල රූපයක් නෙබුකද්නෙසර් රජු මේ බැබිලෝනියේ පිහිටවල විශාල මේ ප්‍රමාණයේ රූපයක් රත්තරන් වලින් හැදුවේ රියන් 60ක් උස. සාමාන්‍යයෙන් අපි බැලුවොත් එහෙම රියන් 60ක උස කියලා කියන්නේ අපි මේ
දල වශයෙන් අපි ගත්තාම මේ අපි නිකන් ඇස් මට්ටමින් බලපුවාම මේ තට්ටු 10කින් විතර මේ විතර ලොකු ගොඩනැගිල්ලක උස ප්‍රමාණය අපිට හිතා ගන්න පුළුවන් නේද? ලොකු විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ හැම කෙනෙකුටම පේන විදිහට විශාල රූපයක් නිර්මාණය කරලා රජු අනක් දෙනවා සියලු දෙනාට. දැන් මේක විශේෂයෙන් මේක කැප කරන දවස සියලු මේ ප්‍රධාන අයට ගොඩක් අය සඳහන් කරනවා දිසාපතියෝ අධිපතියෝ ආණ්ඩුකාරයෝ විනිශ්චයකාරයෝ මහණෙනි මේ ආරාධනා කරලා විශේෂයෙන්ම බැබිලෝනියේ ඉන්නා වූ ප්‍රධාන වැදගත් පුද්ගලයන් වැදගත් නිලධාරීන් අය ඒගොල්ලන්ව කැඳවලා සියලු ජනතාවට අනක් දෙනවා. මොකද්ද අපිට මේ පස්වෙනි පදේ තියෙනවා සියලු භාෂාවන් කතා කරන අය බැබිලෝනීය භාෂාව ඒගොල්ලන්ගේ ප්‍රධාන භාෂාව එකම විවිධ භාෂාවන් තිබුණා. මොකද ඒ අය ඒ වෙනකොට විවිධ ජාතීන්ව යටත් කරගෙන සිටියා විශේෂයෙන්ම මේ ඊශ්‍රායල් සෙනග යුදෙව් සෙනග. ඉතින් සියලු දෙනා පිළිපදින්න ඕන දෙයක් පිළිපදින්න ඕන අනක් දුන්නා. සියලු භාෂාවන්ට මේ හොරණෑවේද නලාවේද වීණාවේද මහා වීණාවේද කුඩා වීණාවේද මිහිරි නලාවේද සියලු ආකාර තූර්ය භාණ්ඩ සඳහන් කරනවා. විවිධ මේක ලොකු උත්සවයක්. මොකද හැම කැප කරන උත්සවය වෙනකොට මේ රූපය විශාල උත්සවාකාරයෙන් තමයි මේක සැමරුවේ. ඉතින් සංගීත භාණ්ඩ ඔබ දන්නවනේ මේ වගේ දෙයකට විවිධ කණ්ඩායම් සූදානම් කරලා දැන් මේවා සියලු දේ වාදනය කරනකොට මොකද කරන්න ඕනේ? රජුරන් නෙබුකද්නෙසර්ගේ අන තමයි සියලු දෙනාම වැඳ වැටිලා රූපේ ඉදිරියේ රූපයට නමස්කාර කරන්න ඕනේ. එසේ නමස්කාර නොකරන කවුරු හරි ඉන්නවා නම් එයාව ඉවෙලෙම ඇවිලෙන ගිනි උදුරට දාන්න නියම කරනවා. මරණය නියතයි. මේක තමයි දුන්නේ. ඉතින් ගිනි උදුරත් සූදානම් කරලා තියෙන්නේ. මොකද හේතුව ඒක තමයි දඩුව. ඉතින් අපි දකිනවා මෙන්න මේ අවස්ථාවේදී විශේෂයෙන්ම හනනියා මිෂායල් අසරියා. දැන් අපි දකින්නේ මේ වෙලාවේ මේ පරිච්ඡේදය තුල සඳහන් වෙන්නේ දානියෙල් හිටියයි කියලා. මොකද දෙවෙනි පරිච්ඡේදයේ අවසානයේට කියනකොට අපි දකිනවා දානියෙල්ව මේ සියලු පළාත් එහෙම නැත්නම් බැබිලෝනියේ ප්‍රධාන ආණ්ඩුකාරකරයා හැටියට පත් කරනවා. ඉතින් සමහර වෙලාවට දානියෙල් රාජකාරී කටයුත්තකට ගිහිලා තියෙන්න පුළුවන් ඒ වෙලාවේ. ඉතින් ඔහු ගැන ඒ ස්ථානයේ සඳහනක් නැහැ. හැබැයි දානියෙල් සමග සිටියා ඔහුගේ මිත්‍රයන් තිදෙනා සිටිනවා. දැන් මේ තූර්ය භාණ්ඩවල අපි ඒක කියවන යනකොට අපි දකිනවා මේවල මේ සියලු තූර්ය භාණ්ඩවල ශබ්දය ඇහෙනකොට වාදනය කරනකොට සියලු දෙනාම බිම වැටිලා මේක කැප කරන අවස්ථාවේදී নমස්කාර කෙරුවා. හැබැයි ඒ වගේම දකිනවා ඒක ඒ අවස්ථාවේදී බැබිලෝනියේ හිටියා වූ මිනිස්සු දැකලා යම් දෙයක් දකිනවා මේ යුදෙව් මිනිසයන් තුන්දෙනෙක් ඔවුන් මේ රජුගේ නියෝගය ඉෂ්ට කරන්නේ නැහැ. ඔවුන් මේ රූපයට নমස්කාර කරන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? මේ බැබිලෝනියේ හිටියා මිනිස්සු මේක දැකලා ඔවුන් අර යුදෙව් මිනිසයන්ට එහෙම නැත්නම් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබලා ඒ රූපයට নমස්කාර නොකළා වූ මිනිසයන්ට වරද තබනවා පමණක් නෙමෙයි රජු ඉදිරියට ගිහිල්ලා කියනවා 10 වෙනි පදයේ සිට ඔබ දකිනවා රජුට ගිහිල්ලා කියනවා ඔබ අනදීලා තියෙනවා මේ සියලු තූර්ය භාණ්ඩවල ශබ්දය ඇසෙනකොට සියලු දෙනාම নমස්කාර කරන්න ඕනේ. හැබැයි ඔබ බැබිලෝනිය කෙරෙහි පත් කළා වූ මේ මිනිස්සු තින්දෙනෙක් ඉන්නවා. මේ ශද්‍රක් මේෂක් අබෙද්නෙගෝ. මොකද ඒ නම් වලින් තමයි රජු ඒ අයව අඳුරන්නේ සහ මිනිස්සු අඳුරන්නේ. ඒ අයගේ තිබුණා වූ යුදෙව් නම් වලින් නෙමෙයි. ඉතින් අපි ඒක සඳහන් කළා ඒ නම් වල අර්ථය කුමක්ද කියලා ඇයි එහෙම කෙරුවේ කියලා. ඉතින් මේ තිදෙනා මේ ඔබගේ රජුගේ නීතිය ඔබගේ නීතිය සලකන්නේ නැහැ. ඒ නිසා ඒ පදේ දින වුන් ඔබගේ දෙවිවරුන්ට සේවය කරන්නේවත් ඔබ විසින් පිහිටා තිබෙන රන් රූපයෙන් নমස්කාර කරන්නේ නැතොයි කීවෝය. ඉතින් මෙතන කියනවා ඒකට নমස්කාර කරන්න එකම ඔබ කියලා තියෙන දෙවිවරුන්ට සේවය කරන්නේ නැහැයි කියලා උන් කියලා තියෙනවා. බැබිලෝනියේ සිටින්නා වූ දෙවිවරුන්ට සේවය කරන්නේ නැහැයි කියලා උන් කියලා තියෙනවා. ඒකලා මේක කියපුවාම අපි දකිනවා 13 වෙනි පදේ රජු උදහසින් කෝපයෙන් සම්පූර්ණ වැඩි වෙනවා. රජුගේ උදහස කෝපය සම්පූර්ණයෙන්ම මේ තිදෙනාට විරුද්ධව තියෙනවා. ඉතින් මොකද කරන්නේ? රජු අන කරනවා මේ තිදෙනාව කැඳවනවා.
හැඳවලා ඒගොල්ලන්ට රජු කතා කරද්දී ඔබ දකිනවා දැන් රජුගේ නීතිය තමයි රජු පැනෙවුවා වූ අනය තමයි කවුරු හරි නමස්කාර නොකරනවා නම් ඒ වෙලෙම ගිනි උදුරට දානවා. ආයේ එක දෙකක් නැහැ. හැබැයි ඔබ දකිනවා රජුරෝ මෙයාට කතා කරලා 14 වෙනි පදේ කියනවා මේ රූපයට මං විසින් පිහිටවුවා මේ රූපයට නුඹලා නමස්කාර කරන්නේ නැත්තේ මොන හරි අදහසක් තියනවද කියලා උන්ගෙන් විමසුවා. රජුට පුළුවන්කම තියෙද්දිත් මේ අයව ගින්නට දාන්න රජු මේ අයගෙන් නැවත වාරයක් විමසලා ඉගෙන තව අවස්ථාවක් දෙනවා ඒ අයට මේක නමස්කාර කරන්න ඒ අයව පොළඹවන්න. ඉතින් අපි දකිනවා ඒ 15 වෙනි පදයේ අවසානයේ කියනවා රජු නුඹ මේ රූපෙට නමස්කාර කරනවා නම් යහපත් නැත්නම් නුඹලාව ඇවිලෙන ගිනි උදුරට දානවා කියලා රජු කියනවා. ඒ කියවලා විතරක් නෙවෙයි බාණ්ඩ රජුගේ කියන්න උදේ මොකක්ද කියලා එදා 15 වෙනි පදයේ අවසානයේදී කියනවා එවිට මාගේ අතුරින් නුඹලා ගලවන දෙවියෝ කවුදයි කිව්වේ. රජු අභියෝගයක් දෙනවා. නුඹලා නමස්කාර නොකරනවා නම් මම නුඹලාව ඇවිලෙන ගින්නට දානවා. අන්න එතකොට බලමු නුඹලාව ගලවන්නේ කවුද? කොයි දෙවියෝද නුඹලාව ගලවන්නේ කියලා ඔහු අපහාසයට මේ තිදෙනාට ප්‍රකාශ කරනවා. හැබැයි මෙතනදී ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි මේ මෙතන ඉන්නා වූ ගොඩාක් දෙනෙක් මේ කොටස කියවලා තියෙනවා. ඔබ හොඳටම දන්නවා මේ සිද්ධිය. උනා උදේ. නමුත් මෙතන තියෙන වැදගත් කරුණු ඊටමත් අපි අපේ හදවතේ තබා ගන්න ඕනේ. මේ 16 වෙනි පදේ මේ තරුණයන් තිදෙනා ඔවුන් තනි වෙලා හිටියේ. ඔවුන් සමග ආවා වූ යෙරුසලමේ නෙවෙයි නැත්නම් යුදා ඔවුන්ගේ දේශයෙන් ආවා වූ අය මේ වෙනකොටත් ඒ අයගෙන් හැම කෙනෙක්ම වගේ මේ තුන්දෙනා ඇරෙන්න දානියල් ඇරෙන්න මේ රූපයට නමස්කාර කරලා ඉවරයි. පළවෙනි වතාවෙදිම නමස්කාර කරලා ඉවරයි. ඒ අය දකින්න ඇති. ඔවුන් සමග සිටියා ඔවුන්ගේ ජාති එකම දෙවියන් වහන්සේට සේවය කළා වූ නමස්කාර කළා වූ දෙවියන් වහන්සේගේ ක්‍රියා අත්දැක්කා වූ අය මේ වෙනකොට ඔවුන් වැඳ වැටිලා මේ රූපේ ඉදිරියේ වැඳ වැටිලා ඔවුන් නමස්කාර කරනවා. හැබැයි මේ තිදෙනා පර්වතයක් වගේ ඔවුන් ඊටමත් නොසෙල්වී සිටියා දෙවියන් වහන්සේට මුළු ගෞරවය දක්වන පිණිස. ඒ විතරක් නෙමෙයි ඔවුන් ඊට පසුව මේ රජුරුව ඔවුන්ට ලබා දුන්නා වූ දෙවෙනි අවස්ථාවේදී උනත් ඔවුන් කිව්වා වූ දේ ඊටමත් රජුරුව ඉදිරියේ කිව්වා ප්‍රකාශය ඊටමත් පුදුමාකාර දෙයක්. මොකද්ද ඔවුන් කියන්නේ? ශාද්‍රක්ද මේෂක්ද අබෙද්නෙගෝද නෙබුකද්නෙසර් රජුට උත්තර දෙමින් මේ ගැන ඔබට කිසි උත්තරයක් දෙන්න අපට ඕනෑ නැත. පැහැදිලි. ඒ අය කියන්නා වූ දේ රජුරවන්ට කියන්නේ මේ ගැන අපිට විස්තර කරලා එහෙම නැත්නම් නිදහසට කරුණු ඒවා අපිට ඔබට ඉදිරිපත් කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ උත්තරේ පැහැදිලි. ඒ කියන්නේ මේ දෙපැත්තක නෙමෙයි. ඊටාම පැහැදිලි ඒ අය දුන්නා වූ රජුට තේරුම් ගන්න දෙන්න කෙලින්ම උත්තරේ. නිදහසට කරුණු කිසි දෙයක් ඒ අය කිව්වේ නැහැ. එයාට තිබුණා කියන දේ අපි දෙවියන් වහන්සේගේ අපිට දෙවියන් වහන්සේ කියලා තියෙනවා වෙනත් දෙයකට නමස්කාර කරන්න එපා කියලා. ඉතින් මේ විස්තර කරලා ඒ අයට කියන්න ඕනේ නැහැ. මොකද ඒ අය රජුරුව මේ වෙනකොට දැකලා තියෙනවා ඒ අය ආවට පස්සේ කෙසේ දෙවියන් වහන්සේට ගෞරවයෙන් දෙවියන් වහන්සේට හැම තැනකදීම මුල් තැන දුන්නයි කියලා. ඒ නිසා කියන්නේ ඔබට ඒ ගැන උත්තරයක් දෙන්න අපිට අවශ්‍ය නැහැ. මේක හරියට සුදු සහ කළු වගේ ඊටමත් පැහැදිලි. ඒකයි අපි කියන්නේ. ක්‍රිස්තියානි ජීවිතයත් ඒ වගේ තමයි. අපි ආපුවම යම් පරීක්ෂාවක් ඉදිරියේ නැත්නම් අපිට යම් කිසි අපහසුතාවයක් ආපුවම අපේ ඉදිරියේ උත්තරේ පැහැදිලි. කළු සුදු වගේ පැහැදිලි. ඒ කියන්නේ වෙනස්. පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. හරියටම රේඛාවක් අඳින්න පුළුවන්. දෙවියන් වහන්සේගේ කැමැත්තයි දෙවියන් වහන්සේගේ නොවන කැමැත්තයි කුමක්ද කියලා. ඒක තමයි ඔවුන්ගේ උත්තරය. ඇවිලෙන ගිනි උදුරෙන් ගලවන්න නම් අප සේවය කරන අපගේ දෙවියන් වහන්සේට පුළුවන්. බාණ්ඩ රජුරන් ඉස්සරහට ගිහිල්ලා කියන දේ ඒ කියන්නේ මොකද්ද? ඔබගේ රූපයට අපි නමස්කාර කරන්නේ ඔබ කියනට අපි යටත් වෙන්නේ නැහැ. එවිට ඔබ අපිව ගිනි උදුරට දැම්මත් ඒ ඇවිලෙන ගිනි උදුරෙන් ගලවන්න අප සේවය කරන දෙවියන් වහන්සේට පුළුවන්. අප සේවය කරන්නව දෙවියන් වහන්සේට. ඉතින් ඔවුන් කියනවා අපි තවමත් අපගේ දෙවියන් වහන්සේට පමණයි සේවය කරන්නේ. සේවය කරන්නට පුළුවන්. රජුරුවනි උන්වහන්සේ ඔබගේ අතින් අප ගලවන සේක. බාණ්ඩ පුදුම ප්‍රකාශයක් නේ.
රජුරන්ට කියනවා රජුරණි ඔබගේ අතින් උන්වහන්සේ ගලවනවා. මොකද රජුරු අභියෝගයක් කෙරුවා. මේ නුඹලා නමස්කාර නොකරුවොත් මම ඔබලාව ගිනි උදුරට දානවා. එතකොට බලමු කවුද නුඹලාව මගේ අතින් ගලවන්නේ කියලා රජුරු මේ වෙනකොට උන්ට අභියෝගයක් දීලා ඉවරයි. කොයි දෙවියද? කොයි දෙවියන් වහන්සේද ගලවන්නේ කියලා අභියෝගයක් දුන්නා. හැබැයි උන් කෝ අපි සේවය කරන්නව දෙවියන් වහන්සේ. ඔබගේ අතින් අපිව ගලවනවා කියලා කිව්වා. ඒක විශිෂ්ට ප්‍රකාශයක්. හැබැයි ඊට වඩා වැදගත් ප්‍රකාශයක් එහෙම නැත්නම් ඊට වඩා ඇදහිල්ලෙන් තව ගැඹුරට ගියා ප්‍රකාශයක් වුන් කරනවා. දෙවෙනි එක මොකද්ද? එසේ නොකලත් යම් හේතුවකින් දෙවියන් වහන්සේ අපිව ඔබගේ අත්වලට හසු වෙන්න ගිනි උදුරට දාන්න ඉඩ හැරියත් අන්න ඒකයි අපි දකින්න යුත්තේ ඉතාමත් වැදගත් දේ. දෙවියන් වහන්සේ ඉඩ හැරියත් කියන එක තමයි උන්ගේ ප්‍රකාශය. ඉඩ හැරියත් රජුරුවනි ඔබගේ දෙවිවරුන්ට අප සේවය කරන්නේවත් ඔබ පිහිටා තිබෙන රන් රූපයට නමස්කාර කරන්නේවත් නැති බව ඔබ දැනගත මැනවයි කිව්වේ. අනේක තව පුදුමාකාර ඇදහිල්ලෙන් එහාට ගියා ප්‍රකාශයක්. ඒ කියන්නේ උන්ගේ ජීවිතේ උනත් දෙන්න ලෑස්ති. දෙවියන් වහන්සේ උන් ඉඩ හැරියොත් දෙවියන් වහන්සේ යම් කිසි ආකාරයකින් උන්වහන්සේ උන්න ගලවා ගත්තේ නැතත් මේ ඔබ පිහිටවල තියෙන රන් රූපයට නමස්කාර කරන්නෙත් නැහැ. ඔබගේ දෙවිවරුන්ට අපි සේවය කරන්නේවත් නැහැ කියලා උන් කිව්වා. ඒ කියන්නේ එතන උන් දන්නවා පැහැදිලි ලෙස දෙවියන් වහන්සේ යම් දෙයක්කට ඉඩ හැරියොත් ඒක අපි ඒ තුලින් ගමන් කළ යුතුයි කියලා. එතනින් අදහස් වෙන්නේ දෙවියන් වහන්සේට අපව ගලව ගන්න බැහැයි කියලා. නමුත් එයාගේ ඇදහිල්ල තමයි එයාගේ මේ තරුණයන් තිදෙනාගේ ඇදහිල්ල තමයි දෙවියන් වහන්සේට සම්පූර්ණම කැප වෙලා තියෙනවා. ඒක උන් අවට සිද්ධ වෙන දේවල් බැලුවේ නැහැ. නේද? දෙවියන් වහන්සේට බැරුව ගියොත් එහෙම අපි නේද? එහෙනම් ඇයි උන්වහන්සේට බැරුව ගියේ නැහැ? උන් පැහැදිලි ලෙස කිව්වා දෙවියන් වහන්සේ එහෙම ඉඩ හරිනවා නම් ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඒක දෙවියන් වහන්සේට සියලු බලය තියෙනවා. දෙවියන් වහන්සේට බලය තියෙනවා ඒක ඒ විදිහට ඉඩ හරින්නත් රජුගේ අත්වලට අසු වෙන්න. නමුත් තද ස්ථිර ඇදහිල්ල තමයි දෙවියන් වහන්සේට කැපවීමේ ඇදහිල්ල තමයි දෙවියන් වහන්සේට පූර්ණ සිතක් ඇතුව සිටීමේ තත්වය තමයි ඔවුන් කිව්වා මේ දේ අපි කොහොමවත් කරන්නේ නැහැ. අපේ ජීවිතය ගියත් ජීවිතේ නැති වුණත් දෙවියන් වහන්සේ තුල අපි ස්ථිරයි. දෙවියන් වහන්සේට තමයි අපි එකම සේවය කරන්නව දෙවියන් වහන්සේ. ඉතින් ඔබ දන්නා වෙලාවේ නෙබුකද්නෙසර් රජු සම්පූර්ණයෙන්ම කෝපේ ඉතිරිලා ගියා. මොකද හේතුව ඒක රජුරන්ට ලොකු ලැජ්ජාවක්. මොකද මේ දේ කියනකොට අපිට ඉන්නවා ඔහුගේ ආරක්ෂක මේ ආයෙ සිටිනවා සෙබළු. ඒකම සමහර නිලධාරීන් ඉන්නවා. මොකද දැන් මේක ලොකු උත්සවයක්. ලොකු කැපකිරීම උත්සවයක්. ඉතින් මේක රජුරන්ට ඉතාමත් ලැජ්ජාවක් ගෙන දෙන කාරණයක්. රජුරු මොකද ඔබ දකින්න ඒ කොටසේ රජුරු ඉතාමත් කෝපයෙන් පිරලා රජුරු කියන අනක් දෙනවා මේ ඇවිලෙන්නව මේ ගිනි උදුන සත්වරක් ඒකේ රස්නය වැඩි කරන්න. අපි දකිනවා ඒක රස්නේ එසේ වැඩි කරලා මේ තිදෙනාව ගැට ගහලා උන්ගේ ඇඳුම් පිටින්ම උන්ගේ සලු පිටින්ම උන ගැට ගහලා මේ ගිනි උදුනට දානවා. ගිනි උදුනට දාපුවාම මොකද වෙන්නේ? පළවෙනියෙන්ම ඒක රස්නය කොයිතරම් වැඩිද මේ ගිනි උදුනට දාන්න අරන් ගිය මිනිස්යාන්ව ඒ රස්නෙන් පිච්චිලා ඔවුන් මැරෙනවා. ඉතින් අපිට හිතන්න පුළුවන් කොයිතරම් ලොකු විශාල රස්නයක් මේ වැඩි කෙරුවා මේ උන්ට තිබුණා. ඉතින් මෙයා දානකොට ඇත්තටම එයා ගින්නට වැටුණා. මෙතන සඳහන් කරනවා නේද? මේ 23 වෙනි පදේ ඒ මනුෂ්‍යයන් තුන්දෙනා වෙන ශද්‍රක්ද මේෂක්ද අබෙද්නෙගෝද ඇවිලෙන ගිනි උදුන මැදට බැමි පිටින් වැටුණෝය. ඔවුන් වැටුණා. දෙවියන් වහන්සේ එතකොටවත් ක්‍රියා කරුවේ නැහැ. දෙවියන් වහන්සේගේ භාණ්ඩ ක්‍රියා කිරීම කොයි වගේද කියලා ඔන්න වැටුණා. ගින්නට වැටුණා. ඉතින් ඒ ගින්නට වැටිලා ඒ සමගම රජුරුවන් එහෙම නැත්නම් මේ නෙබුකද්නෙසර් කියන රජු ඉතාමත් පුදුමාකාර දෙයක් දකිනවා. මොකද්ද? ඔහු හොඳටම දන්නවා මේ ගින්නට 3 දෙනෙක්ව දැම්මා. හැබැයි දැන් 4 දෙනෙක් ඒ ගින්න මැද සිටිනවා නේද? රජුරු කියනවා මම මේ ගින්නට අප විසින් මනුෂ්‍යයන් 3 දෙනෙකු බැඳ ගින්නට හිලුවා නොවේදයි කීවේය. ඊට පස්සේ අය උත්තර දුන්නා එසේ රජුරුවනි ඔහු රජුට උත්තර දෙමින් කිව්වා 24 වෙනි පදේ.
රජුරෝ හරියටම විවාහ කරගත්තා. නුඹලා මනුෂ්‍යයන් කී දෙනෙක්ව දැම්මාද ඒකට? 3 දෙනයි. ඒගොල්ලෝ කිව්වා 3 දෙනයි. ඊට පස්සේ රජුරෝ කියනවා අන්න ඔව් උත්තර දෙමින් අන්න මනුෂ්‍යයන් 4 දෙනෙක් නිදහස්ව කිසි උපද්‍රවයක් නැතුව ගින්න මැද ඇවිදිනවා මට පෙනේ යයි. 4 වෙනියාගේ පෙනීම වනාහි දෙවියන්ගේ පුත්‍රයෙකුට සමානයයි කීවෝය. නේද? මෙතන දැක්කා 3 දෙනෙක් දැම්මා මුන්ට 4 දෙනෙක් ඉන්නවා. හැබැයි 4 වෙනියෙකුත් ඉන්නවා. එයාගේ පෙනීම ඒ තනන් වහන්සේගේ පෙනීම දෙවියන්ගේ පුත්‍රයෙකුට සමානයි. දෙවියන් වහන්සේගේ පුත්‍රයාට සමානයි කියලා කිව්වා. එවිට නෙබුකද්නෙසර් රජු ගිනි උදුනෙන් දොරකඩට ලං වී නේද? රජු ලං වුණා මේ ගිනි උදුන ළඟට ලං වෙලා කියනවා මහෝත්තම දෙවියන් වහන්සේගේ මෙහෙකරුවන් වන ශද්‍රක් මේෂක් අබෙද්නෙගෝ පිටතට වරෙල්ලා කිව්වේ. රජුරෝ කෑ ගහලා කිව්වා මහෝත්තම දෙවියන් වහන්සේගේ මෙහෙකාරයින් මෙහෙකරුවන් වන ශද්‍රක් මේෂක් අබෙද්නෙගෝ පිටතට වරෙල්ලා. මොකද රජුව දැනගත්තා මේකේ ගින්න රස්නේ වැඩි කරලා තිබුණත් ඔවුන් පිච්චිලා නැහැ. ඔවුන් කිසි නිරුපද්‍රිතව කිසි උපද්‍රවයක් නැතුව මෙතන සඳහන් වෙන අවසානයේදී එයාගේ මේ 27 වෙනි පදය ඒ මනුෂ්‍යයන්ගේ ශරීර කෙරෙහි ගින්න බල නොපැවැත්වූ බවත් ඔවුන්ගේ හිසකේවත් නොදෑ බවත් ඔවුන්ගේ පොරෝණ වෙනස් වෙලාවත් ගිනිගඳ ඔවුන්ට වැදිලාවත් නැති බවත් දුටුවෝය. බලන්න මේ අය පිච්චිලා විතරක් නෙමෙයි ගින්නේ ගඳවත් ඒ අය තුල නැහැ කියලා මේ අය දැක්කා. සියලු මේ මිනිස්සු ඉන්න තැන සියලු අය රැස්ලා ඉන්න තැන දැක්කා. ඉතින් මේ රජුරු අණ දුන්නා මේ පිටතට එන්න කියලා. මේ අය ආවා. පාණ්ඩ 28 වෙනි පදයේ නෙබුකද්නෙසර් රජු කතා කොට ශබ්දරත් මේෂක්ද අබෙද්නෙගෝගේද දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. නේද? කාගේ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා කියලා කියන්නේ? ඔවුන් සෑදුවා වූ මේ ඔවුන් නම් දීලා තිබුණා විවිධාකාර යක්ෂයන්ගේ ගැන නෙමෙයි නෙබුකද්නෙසර් මෙතන සඳහන් කරන්නේ. මේ හනනියා මිෂාኤල් අසරියා කියන තිදෙනාගේ විශ්වාසවන්ත තිදෙනාගේ දෙවියන් වහන්සේ. එහෙම නැත්නම් ශද්‍රක් මේෂක් අබෙද්නෙගෝ මේ තිදෙනාගේ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසාද උන්වහන්සේ ස්වකීය දූතයා ඒවා තමන් කෙරෙහි විශ්වාස කළා වූ තමුන්ගේම දෙවියන් වහන්සේට මිස වෙන කිසි දෙවි කෙනෙකුට සේවය කරන්නටවත් නමස්කාර කරන්නටවත් නොයදෙන පිණිස රජුගේ වචනය කඩකර තමුන්ගේ ශරීර බාර දුන්නා වූ ස්වකීය මෙහෙකරුවන් ගැලවූසේක. මාන රජුගේ සාක්ෂිය කොයි වගේද කියලා. රජු දැක්කා මේ සම්පූර්ණ විස්තරය. සම්පූර්ණම මොකක්ද සිද්ධ වුනේ කියලා රජු දැක්කා. රජු කියනවා මේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරලා මග්නසාද උන්වහන්සේගේ ස්වකීය දූතයා ඒවල ආරක්ෂා කෙරුවා. උන්වහන්සේගේ ස්වකීය දූතයා. ඔබ දකිනවා මේ ස්ථානයේ සිටියව හතරවෙනි පුද්ගලයා කවුද කියලා. ඒ තමයි ස්වාමී වූ යේසුස් වහන්සේ. එකම ඔබ ඉගෙන ගන්නවා පරණ කිවිසුමේදී යේසුස් වහන්සේගේ ප්‍රකාශයන් පිළිබඳ. යේසුස් වහන්සේ මේ පරණ කිවිසුමේදී නිහඬව හිටිය කෙනෙක් නෙමෙයි. යේසුස් වහන්සේගේ ප්‍රකාශ වීම ගොඩාක් පරණ කිවිසුමේ තියෙනවා. ඒ අතර මේ හතරවෙනියා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බව අපි පැහැදිලි ලෙස දකිනවා. රජු පවා කියනවා දෙවියන්ගේ පුත්‍රයෙකුට සමානයි කියලා. ඒකම මේ මෙතන තියෙනවා මේ 28 වෙනි පදයේ උන්වහන්සේ ස්වකීය දූතයා ඒවා. මේ පරණ කිවිසුමේ තියෙන යේසුස් වහන්සේගේ ප්‍රකාශ වීම වලදී තියෙනවා දෙවියන් වහන්සේගේ දූතයා කියන වචනේ. දැන් අපි ඒක පොඩ්ඩක් හරියට පැහැදිලි කරගන්න ඕනේ. දෙවියන් වහන්සේගේ දේව දූතයන් ප්‍රකාශ වීම කීපයක් තියෙනවා. අන්න ඒ තැන්වල තියෙනවා දෙවියන් වහන්සේගේ දූතයෙක් කියලා. ඒ කියන්නේ දූතයන්ගෙන් එක්කෙනෙක්. අන්න එතන වෙනස්. හැබැයි දෙවියන් වහන්සේගේ දූතයා කියලා ආමන්ත්‍රණය කිරීම බයිබලේ පරණ කිවිසුම තුල ඔබ දකිනවා යේසුස් වහන්සේ. ඒතර අර එක්කෙනෙක්ගෙන් ඉන්න දූතයන්ගෙන් එක්කෙනෙක් නෙමෙයි. එක නිශ්චිත කෙනෙක් පිළිබඳ හරියට දීලා තියෙනවා නම් ඒ තැන් අපි ඒක ප්‍රවේශමෙන් හඳුනා ගන්න ඕනේ පරණ කිවිසුමේ තුල. ඒක අපි දකිනවා මෙතන. එතන මේ නෙබුකද්නෙසර් කියන දෙවියන් ස්වකීය දූතයා ආවා තමන් වහන්සේ කෙරෙහි විශ්වාස කළා වූ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි පූර්ණ ලෙස විශ්වාස කළා වූ තමුන්ගේම දෙවියන් වහන්සේට මිස කිසි දෙවි කෙනෙකුට සේවය කරන්නටවත් නමස්කාර කරන්නටත් නොයදෙන පිණිස මෙතන දෙවියන් වහන්සේට විශ්වාසවන්තව සිටියා. ඒකම
තමුන්ගේම දෙවියන් වහන්සේට මිස අන් දෙවිවරුන්ට නමස්කාර නොකළා වූ සේවය නොකළා වූ එම නොයදෙන පිණිස ක්‍රියා කළා වූ සහ රජුගේ වචනය කඩ කර ඒ කියන්නේ රජුගේ වචනේ දැන් මේ රජුම ප්‍රකාශ කරනවා මේදී මගේ වචනය කඩ කරලා තමුන්ගේ ශරීර බාර දුන්නා වූ එහෙම නැත්නම් ශරීරය ජීවිතේ පරදුවට තැබුවා වූ කියලා අපිට කියන්න පුළුවන්ද නේද? එනවා වූ ස්වකීය මෙහෙකරුවන් ගැලවුසේක. දෙවියන් වහන්සේගේ මෙහෙකරුවන් ගැලෙව්වා කියලා මේ නෙබුකද්නෙසර් විසින් සාක්ෂි දරනවා ප්‍රකාශ කරනවා. 29 වෙනි පදයේ එබැවින් ශද්‍රක්ද මේෂක්ද අබෙද්නෙගෝද දෙවියන් වහන්සේට විරුද්ධව දෝෂ කියන සියලු සෙනග සමයන් මං ආය කියනගේ පදේ එබැවින් ශද්‍රක්ගේද මේෂක්ගේද අබෙද්නෙගෝගේද දෙවියන් වහන්සේට විරුද්ධව දෝෂ කියන සියලු සෙනගද ජාතීන්ද භාෂාවන්ගෙන්ද කැබලිකොට ඔවුන්ගේ ගෙවල් කසර ගොඩක් කරන හැටියට නියමයක් කරමි කියලා නෙබුකද්නෙසර් රජු අණක් දෙනවා. මේ තිදෙනාට කවුරු හරි දෝෂ කියනවා නම් උන්ගේ දෙවියන් වහන්සේට විරුද්ධව ඒ කියන්නේ මේ තිදෙනාගේ දෙවියන් වහන්සේට විරුද්ධව කවුරු හරි දෙයක් මොන හරි විරුද්ධව කියනවා නම් ඒ සියලු දෙනාම නැති කරන්න රජු විසින් අණක් දෙනවා. ඒ විතරක් නෙමෙයි ඔහු කියනවා මක්නිසාද 29 වෙනි පදයේ අන්තිම කොටස මේ ආකාරයෙන් ගලවා ගන්නට පුළුවන් වූ වෙන දෙවි කෙනෙක් නැතයි කීවේ. ඒක පුදුම දෙයක් නේද? මේ ආකාරයෙන් ගලවන්න කිසි වෙන කෙනෙක් නැහැ. ඒ තමයි මේ තිදෙනාගේ දෙවියන් වහන්සේ. හනනියා මිෂායල් අසරියාගේ දෙවියන් වහන්සේට හැරෙන්න වෙන දෙවි කෙනෙක් නැහැ කියන එක මේ අන්‍ය ජාතික රජ කෙනෙක් ප්‍රකාශ කරනවා මේ ආකාරයෙන් ගලවන්න. ඉතින් ඊට පස්සේ අපි 30 වෙනි පදයේ දකිනවා ඒ කල රජු ශද්‍රක්ද මේෂක්ද අබෙද්නෙගෝද බැබිලෝනි පළාතෙහි උත්තමයන් කළසේක. ඔහු මොකද කෙරුවේ? ඔවුන්ට යම් තත්වයක් ඒ වෙනකොට දීලා තිබුණා. මොකද දෙවෙනි පරිච්ඡේදයේ අන්තිමට දකිනවා දානියල්ගේ ඉල්ලීම පිට එයාට හොඳ ස්ථානයක් එහෙම නැත්නම් හොඳ ඒ පළාතේ උසස් පුද්ගලයන් හැටියට වුණ පත් කරනවා. නමුත් මෙතනදී අපි දකිනවා වුණ තවත් උත්තමයන් කරලා එහෙම නැත්නම් උන්ගේ සිටියා වූ උන්ට ලැබිලා තිබුණා වූ ඒ තත්වයට ඉහළින් තව රජු විසින් ඒ අයව උසස් කරලා උන්න පත් කරනවා බැබිලෝනිය පළාතේ. ඉතින් මේක තමයි දෙවියන් වහන්සේ කළා වූ දේ. අපි මේ නැවතත් බැලුවොත් මේ කොටසේ අවසානයේදම දෙවියන් වහන්සේට විශ්වාසවන්තව සිටීම කියලා කියන්නේ අර මම ඔබට කිව්වා වගේ කළු සුදු වගේ හරියට පැහැදිලි. ඒ කියන්නේ නිදහසට කරුණු නැහැ. දෙවියන් නිදහසට කරුණු ඉදිරිපත් කළ යුතු නැහැ. මේ අය පැහැදිලි ලෙස මේ පරිච්ඡේදය තුළ අපි දකිනවා මොන ජීවිත තර්ජනයක් තිබුණත් ඒ අයගේ ජීවිත විනාශයට එහෙම නැත්නම් ජීවිතේ නැති වෙන තත්වයට ආවත් දෙවියන් වහන්සේ කෙරෙහි ඕන්න විශ්වාසය සිටියා. දෙවෙනි කාරණය තමයි මේ තිදෙනාට දානියල් කියන තරුණයා ඉතාම විශාල ශක්තියක් වුණා. දැන් මේ අපි දකිනවා දානියල්ගේ බාන එක මිනිසෙක් දෙවියන් වහන්සේ තුල ස්ථීරව සිටීම නිසා මේ තිදෙනාට ලොකු බලපෑමක් වුණා. මේ තිදෙනාට ලොකු ශක්තියක් වුණා. සමහරවිට දානියල් එවැනි තීරණයක් හිටියේ නැත්තම් මුලින් මේ බැබිලෝනියට ඇවිල්ලා අතරම මේ තිදෙනාටත් ලොකු ශක්තියක් නැහැ. ඒ අයවත් වැටෙන්න තිබුණා. බලන්න දානියල් කියන දෙවියන් වහන්සේ ඉදිරියේ හිටියා වූ එක තරුණයෙක් නිසා මේ තිදෙනා ඔහු දානියල්ගේ නිවැරදි තීරණ ගැනීම නිසා මේ අයගේ මේ තිදෙනාට ලොකු බලපෑමක් වුණා, ශක්තියක් වුණා. එක කෙනෙක් තුලින් 3 දෙනෙක් ශක්තිමත් වුණා. ඒකම ඒ 3 දෙනා නිසා රජුට පමණක් නොව මුළු බැබිලෝනිය පළාතට විතරක් නෙමෙයි රජුට පවා ලොකු බලපෑමක් කරන්න පුළුවන් වුණා. රජුට නේද? බලන්න රජු කතා කරනවා දැක්කම අපි දකිනවා කොහොමද රජුට උනාව බලපෑම කියලා. දෙවියන් වහන්සේ පිළිබඳ. එනිසා අපි මේ තුලින් අපි පැහැදිලිව දැනගන්න ඕනේ අපිට හැම කෙනෙකුටම පුළුවන් අපි වටා ඉන්න අයට ලොකු බලපෑමක් කරන්න. ඒ තමයි අපි දෙවියන් වහන්සේගේ කාරණාවලදී අපි ක්‍රියා කරන්නේ කොහොමද කියලා මනුෂ්‍යයන් දැකීම. ඔබගේ හැසිරීම මනුෂ්‍යයන් දැකලා අපි දෙවියන් වහන්සේට සැබෑ ලෙස ප්‍රේම කරනවාද යටහත්ව සිටිනවාද කියලා මනුෂ්‍යයන් දැකීම. ඒක ලොකු බලපෑමක් වෙනවා. අන්න ඒ බලපෑම ගැන අපි ඉගෙන ගන්නවා. ඒකම තමයි
මේ අන්‍ය ජාතික මං සඳහන් කළ ආකාරයට මේ පොතේ අපි දැන් කියපු ආකාරයට අන්‍ය ජාතික රජ කෙනෙකුගේ සාක්ෂිය දෙවියන් වහන්සේ ගැන සහ උන්වහන්සේගේ මනුෂ්‍යයන් ගැන මේ තිදෙනා ගැන දුන්නා වූ රජුගේ සාක්ෂිය සියලු මනුෂ්‍යයන්ට බාණ්ඩ එතන හිටියා වූ මනුෂ්‍යයන්ට මනුෂ්‍ය යම්කිසි ආකාරයක මේ තිදෙනාගේ සාක්ෂිය දැක්කා. නමුත් මේ රජුගේ සාක්ෂිය වැදගත්. රජු කියන්නා වූ සාක්ෂිය බොහෝ මනුෂ්‍යයන්ට මං හිතනවා බැබිලෝනියේ හිටියා මනුෂ්‍යයන්ට බලපෑමක් වුණා. දෙවියන් වහන්සේ සහ එකම දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේට සේවය කළා වූ මේ තිදෙනා පිළිබඳ ඉතින් ඒ නිසා ඒක ලොකු බලපෑමක් බැබිලෝනියේ පළාතේ වුණා. අන්‍ය ජාතිකයන් පවා දෙවියන් වහන්සේ ගැන හිතන්න දෙවියන් වහන්සේට පමණයි ගලවන්න පුළුවන් දෙවියන් වහන්සේට පමණයි ක්‍රියා කරන්න පුළුවන් කියලා ඔවුන් දැක්කා රජුගේ සාක්ෂිය සහ රජුගේ නියෝගය අනුව. ඒක ලොකු බලපෑමක්. ඉතින් ඒක නිසා අපි දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේ අපගේ මාර්ග තුලදී දෙවියන් වහන්සේ පිළිබඳ අපි ගන්නා වූ තීරණ බොහෝ දිනෙකට මහත් වූ බලපෑමක් වෙනවා. ප්‍රේමවත් සහෝදර සහෝදරියනි. ඒක නිසා අපි උත්සාහ ගනිමු හැම විටම අපගේ මුළු අභිප්‍රාය තබා ගනිමු. ඒක නිකන් පෙනීමට නෙමෙයි මුළු ජීවිතේන්ම දෙවියන් වහන්සේ ඉදිරියේහි අපි හරි තීරණ ගන්න. කොයි තරම් අමාරු වුණත් දෙවියන් වහන්සේ හැම විටම උන්වහන්සේගේ කරුණාව තිබෙනවා. උන්වහන්සේ පුදුමාකාරයෙන් ක්‍රියා කරනවා. අපිට අපගේ ඇදහිල්ල තබා ගත යුතුයි. එසේ නොකලත් දෙවියන් වහන්සේමයි. දැන් මේ අය මේ තිදෙනා කිව්වා. ඔබගේ ජීවිතේ නැති වුණත් අපි ගින්නට වැටලා අපගේ ජීවිතේ නැති වුණත් ඔබ විසින් පිළිරලා තියෙන රූපයට අපි නමස්කාර කරන්නෙත් නැහැ. අන් දිව්‍යවරුන්ට අපි සේවය කරන්නේ නැහැ. අපි රූප ඉදිරියේ වැඳ වැටෙන්නා වූ අය නෙමෙයි. ඉතින් අපි දකිනවා අද බොහෝ සමහර අවස්ථාවලදී ඇදලිවන්තයෝ ඒ ආකාරයෙන් ක්‍රියා කරනවා. නමුත් ඔබ ක්‍රියා කළොත් හරියට තව බොහෝ දිනෙකට ඒක ආශිර්වාදයක් වෙයි, මහත් බලපෑමක් වෙයි. ඒ නිසා හැම විටම ඔබ යන තැන්වල, ඔබ ගමන් කරන තැන්වල ඔබ වටා ඉන්න අය දකින්න ඕනේ. ඔබ දෙවියන් වහන්සේට ජීවමාන දෙවියන් වහන්සේට නමස්කාර කරන කෙනෙක්. ඔබ රූප ඉදිරියේ වැඳ වැටෙන කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් අය දැකලා ඒ සාක්ෂිය දෙවියන් වහන්සේට ගෞරවය පිණිස දෙවියන් වහන්සේට මහිමය ගෙන දෙන පිණිස අපගේ ජීවිතවලින් ඔබගේ ජීවිතවලින් දෙවියන් වහන්සේ ගෞරවයට පත් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි දකිනවා දානියෙල් 3 වෙනි පරිච්ඡේදය තුල මේ තිදෙනා කොහොමද දෙවියන් වහන්සේට ගෞරවයට පත් කළේ? උන්වහන්සේ කැමැත්ත කළේ ජීවිත පරදුවට තියලා දෙවියන් වහන්සේට ගෞරව කළා. දෙවියන් වහන්සේ වුණ උසස් කළා. දෙවියන් වහන්සේ වුණ ගැන සැලකුවා. ඒ දෙවියන් වහන්සේ අදද බලා සිටිනවා. අපි අද සිටින්නේ අලුත් ගිවිසුම තුල. ඒ අයට යම් කිසි ආකාරයක දෙවියන් වහන්සේ කරුණාව තිබුණා. ඊට වඩා අපිට අද සුද්ධාත්මයන් වහන්සේ අපගේ ජීවිතවල තුල සිටිනවා, ක්‍රියා කරනවා. එහෙනම් අද තරුණ ගිවිසුමේ සිටියා මනුෂ්‍යයන්ට වඩා ඊටමත් ඊට එහා ගිය දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නා වූ උන්වහන්සේගේ ආලෝකයේ ගමන් කරන්නා වූ මිනිස්සු වෙන්න ඕනේ උන්වහන්සේගේ දරුවන්. මොකද සුද්ධාත්මයන් වහන්සේ අද අපිට ගෙන දීලා තිබෙනවා අපිට ඊට වඩා මහත් වූ බලයක් දෙවියන් වහන්සේ තුළ අපිට අද සිටින්නා වූ සෙනඟක්. ඉතින් ඒ නිසා අපි යාඥා කරලා දෙවියන් වහන්සේගේ කරුණාව ඉල්ලා සිටමු අපගේ ජීවිතයේ හැම තැනකදීම දෙවියන් වහන්සේව ගෞරවයට පත් කරන්න අපිට උන්වහන්සේගේ කරුණාව ලැබෙන පිණිස.